හායි ඩිඩි. හායි ටිටි. ඔන්න ඩිඩි අද අපි ගෙනාවා අලුත් ආස හිතෙන වීඩියෝ එකක්. ඔව් ඉතින් ඔන්න අපේ යාළුවෝ රික්වෙස්ට් කළා තිබුණේ ටිටි මේ වීඩියෝ එක අපිට ගේන්න කියලා. ඔව් ඩිඩි. ඉතින් ඔන්න 2025 අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම ලස්සන කතා ටිකක් තමයි අපි අද අරන් ආවේ. ඔව් ටිටි අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න අවුරුදු නිවාඩුව ළඟම එන නිසා අපේ යාළුවන්ට කතා බලන්න කාලය ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔන්න Netflix හරහා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතා ටිකක් තමයි අපි අරගෙන ආවේ. ඔව් ඩිඩි. ඉතින් එහෙනම් වැඩි කතා බහක් නොගෙන අපි යමු අපේ වීඩියෝ එකට. ඔන්න ඉතින් ඩිඩි එහෙනම් number 1. ඔව් ටිටි අපි පළවෙනියෙන්ම කතා කරන්නේ When Life Gives You Tangerines කියන කතාව ගැන. ඉතින් මේ ඩ්‍රාමා එක මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි ටිටි. ඉතින් ඔන්න Netflix හරහා විකාශය වෙනවා මේ කතාව. ඔව් ටිටි. ඉතින් මාර්තු 7 තමයි පළමු කොටස විකාශයටපත් උනේ. ඉතින් ඩිඩි මේ කතාව බලන්න ගොඩක් ප්‍රේක්ෂකයෝ එකතු වෙයි. මොකද ප්‍රධාන චරිතය රඟපාන්නේ අපේ අයියු තමයි. ඉතින් අයියු ඒ වගේම ඒ වගේම පාක් බෝගම්. ඉතින් මේ චරිත දෙකම ගොඩක්ම ජනප්‍රිය චරිත දෙකක් ටිටි. ඉතින් මං හිතනවා අපේ යාළුවොත් ගොඩක් කැමති ඇති කියලා මේ දෙන්නටම. අනිවාර්යෙන් ටිටි. ඉතින් කියන්න ඕනේ ටිටි මේ කතාවත් 1960 වසරේ ඉඳන් ඒ කියන්නේ අතීත කාලයත් එක්ක සම්බන්ධ වෙලා යන කතාවක්. ඉතින් අනිවාර්යෙන්ම මේක ඇත්තටම හරිම ලස්සන කතාවක් ටිටි. මං හිතන්නේ අපේ යාළුවා අනිවාර්යෙන් මේ කතාවට කැමති වෙයි කියලා නම් අපිට අනිවාර්යෙන්ම හිතනවා. ඔව් ඩිඩි. ඉතින් ඉතාමත් ජනප්‍රිය කතාවක් මේ දිනවල. ඉතින් ඔයාලත් මේ කතාව බලන්න කියලා අපි ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා මේ කතාවට කැමති නම් අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ටිටි. ඔව් ඩිඩි. number 2 Weak Hero Class 2. ඔව් ඩිඩි. ඉතින් මං හිතනවා Weak Hero Class 1 සීසන් එක ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් ඒක ගොඩක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු ලස්සන කතාවක්. ඉතින් ඔන්න ඒ කතාවේ දෙවන අදියර දිගාරින්න සූදානම අප්‍රේල් 25. අනිවාර්යෙන්ම ටිටි ඔන්න උණු අපි ඉතින් ඔයාලට මේ පණිවිඩය අරගෙන ආවේ ටිටි. ඉතින් ඔන්න යාළුවෝ රැඳී සිටින්න කියලා අපි ඉල්ලනවා. ඉතින් මේ කතාවත් ගොඩක් ලස්සන කතාවක්. ඉතින් පාසලක් සම්බන්ධ ගෙතිලා හැදුණු කතාවක් තමයි මේ කතාව. ඉතින් අනිවාර්යෙන්ම ටිටි අපේ යාළුවෝ මේ කතාවටත් කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා අපි කියනවා. අනිවාර්යෙන්ම ඉතින් 2025 අපි මේ ගෙනාවේ ඔයාලට නැවත කියන්නයි 2025 නැරඹිය යුතුම කතා පහක් තමයි අද අපි ගෙනාවේ. ඔව් ටිටි. ඉතින් අපිට ආරංචි මාර්ග පවසන්නේ ඉතින් මේ කතාවත් ගොඩක් ලස්සන කතාවක් කියලා. ඉතින් ඒ හින්නමයි අපි ඔයාලට මේ තොරතුරු අරගෙන ආවේ. ඔව් ඩිඩි. ඔන්න එහෙනම් ටිටි ඩ්‍රාමා number 3 Resident Playbook. ඔව් ටිටි. ඔන්න ඉතින් මේ කතාව ගොඩක් විශේෂ වෙන්නේ ඩොක්ටර්ස්ලට ආසයිට. ඉතින් මේ කතාව හොස්පිටල් එකක් වටා බැඳුණු හරිම ලස්සන කතාවක් ටිටි. ඉතින් ඔන්න ඩොක්ටර්ස්ලගේ ඒ ජීවිතය ඔයාලට මේ කතාව හරහා බලා ගන්න පුළුවන් ටිටි. ඔව් ඩිඩි. ඉතින් කියන්න ඕන ඉතාමත් ලස්සන ආදර්ශමත් කතා කොරියාව විකාශයට පත් වෙනවා නේද ඩිඩි? ඔව් අනිවාර්යයෙන්ම ටිටි. ඉතින් කියමුද බලන්න ටිටි මේ කතාව කවද තිරගත වෙන්නේ කියලා. ඔන්න ඩිඩි අප්‍රේල් 12 පළමු අදියර විකාශයට පත් වෙන සූදානම් වෙලා තියෙනවා. ඔව් ටිටි. එන්න එහෙනම් අපි මේ පාරත් ඔන්න උණුවෙන්ම ඔයාලට මේ ආරංචිය ගෙනාවා. ඔව් ඩිඩි. ඔන්න ඩිඩි number 4 එහෙනම් තවත් සුපිරියක්. අනිවාර්යෙන්ම ටිටි. ඔන්න ඉතින් The Haunted Palace කියන ඩ්‍රාමා එක තමයි අපි ඔයාලට ගෙනාවේ. ඔව් ඩිඩි. ඔන්න ජෝසන් වලට යන්නයි සූදානම්. අනිවාර්යෙන්ම ඔන්න ඉතින් ජෝසන් කාලෙට ආසයිට තමයි මේ කතාව ටිටි. ඉතින් මේකත් හරිම ලස්සන කතාවක් ටිටි. ඉතින් මේ කතාවේ රංගනයෙන් දායක වෙන්නේ කවුද ටිටි කියමුකද? ඉතින් හැමෝම දන්න යූ සොන් ජේ සහ බෝනා. ඉතින් මේගොල්ලෝ නම් ඉතින් ඔයාලා ආසම කැරක්ටර්ස් කියලා අපි දන්නවා ටිටි. එහෙනම් ඉතින් මේ කතාවට ඔයාලා වශී වෙනවා කියලා ඉතින් අපිට කියන්න පුළුවන් නේද ටිටි? ඔව් ටිටි. ඉතින් ඔන්න අප්‍රේල් 18 වෙනිදා පළමු කොටස විකාශයට පත් වෙන්නට නියමිතයි. ඉතින් ටිටි ඔන්න
දැන් මෙතනම ඔයාලා සූදානම් වෙලා ඉන්න 2025 නැරඹිය යුතුම ඉතාම ලස්සන කේඩාමා තමයි අපි ගෙනාවේ ඔයාලට. අනිවාර්යෙන්ම ටිටි. ඉතින් ඩිඩි නම්බර් 5 ඉතාමත් වෙනස් විනෝදජනක කතාවක්. ඔව් ඉතින් ටිටි number 5 heavenly ever after. ඔව් ඩිඩි. ඉතින් මේක මම හිතන්නේ වෙනස්ම කතාවක් වෙයි. ඉතාමත් රසවත් කතාවක්. ඒ වගේම පළවෙනි එපිසෝඩ් එක අප්‍රේල් ඔන්න 19 සූදානම් වෙලා තිනවා පළවෙනි එපිසෝඩ් එක දිගාරින්න. ඔව් ටිටි ඉතින් මේ කතාවේදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් හරිම ලස්සන වයස්ගත ජෝඩුවක් මේ කතාවේ ජීවත් වෙනවා. ඉතින් ඉතින් මේ දෙන්නගේ මිය යාමෙන් පස්සේ අපේ මේ ප්‍රධාන චරිතය වන වයසක කාන්තාව නම් කැමති වෙන්නේ එයාගේ සර්ගයේ ජීවිතය එයා ඉන්න වයසක ස්වරූපයෙන්ම දිවි ගෙවන්න. නමුත් ඉතින් ඇය සර්ගයට ගියාට පස්සේ ඇය දකිනවා ඇගේ සැමියා ඔහුගේ තරුණ ස්වරූපයෙන්ම සර්ගයේ ජීවත් වෙන ස්වභාවය. ඉතාමත් තරුණ කඩවස්සම් පුද්ගලයෙක් තමයි දැන් ඔහු. ඔව් ඉතින් මේක දැකලා ඉතින් ඔන්න අපේ වයසක කාන්තාව නම් ගොඩක් පුදුමයටපත් වෙනවා. ඉතින් ගොඩක් හාස්‍යජනක කතාවක් මේ කතාව. ඉතින් යාළුවන්ට ආරාධනා කරනවා නේද ඉතින් මේ කතාවත් අසාවෙන් බලන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් අපි ගෙනාවේ 2025 වසරේ නැරඹිය යුතුම කතා මාලාවන් කිහිපයක්. ඔව් ඩිඩි. එහෙනම් ඉතින් ඔව් ඩිඩි. ඉතින් නැවත වතාවක් කියන ආරාධනා කරනවා. ඉතින් මේ කතාව නරඹන්න සූදානම් වෙලා. ඔව් ඩිඩි. ඉතින් ඔන්න අපි මේ ලස්සනම ඩ්‍රාමා පහක් තමයි නේද අද අපේ යාළුවන්ට උණුවෙම නිවුස් එක අරන් ආවේ. ඔව් ඩිඩි. ඉතින් අපි අලුත් දේවල් වලට ගෙන්න ලෑස්තිලා ඉන්නවා හැමදාමත්. ඉතින් ඔව් අනිවාර්යෙන්ම ඉතින් ඔන්න කතා ටික බලලා අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් කරන්න කොහොමද කියලා. ඔව් ඩිඩි. ඉතින් එහෙනම් අද යන්නයි මේ සූදානම. මේ ටිටි and ඩිඩි අපිව subscribe කරන්න. ඒ වගේම ඩිඩි කියන්න අපේ channel එක share කරලා like කරන්න comment කරන්න අමතක කරන්න එපා. ඔව් අනිවාර්යෙන්ම ටිටි. bye